හෙලෝ ළමයි good morning. ඉතින් සෑහෙන කාලෙක ඉන්නේ මේ අපි ආවොත් ඉතින් පොසොන් පොයේ දවසේ අනුරාධපුරේ පැත්තේ ඇවිත් යන්න ආවා. පොසොන් පොයට අනුරාධපුරේ එනවා කියන ඉතින් දන්නවනේ. දන්න කියන යාළුවෝ සෑහෙන්න ඔයාලට පෙන්නන්න අප්පට නවීනයා අද මේකට බෑලා නේ. බලන්න පුළුවන් මෙතන අපේ සිතුම් පුතා ඉන්නවා. ඊට පස්සේ මායා කිරිල්ලි තියෙනවා. ඊට අපේ සතුරා ගෙල් ඉන්නවා. SMK ඉන්නවා. සුදු නෝනා ඉන්නවා. ඊට පස්සේ අතන පිටිපස්සේ කොළ පාටට ඉන්නවා අපේ දුලා. කවුද කොළ පාට එක? ඊ හවස මීරියමින් අන්තිමට ආවේ බා. සුදුමැණිකද? අනේ වන්දා මතක නෑ. ඒක අහිංසකාවියක තියනවා තන. එතන ඉන්නවා අපේ සමුද්‍රා. අන්න හරි මුතුමැණිකේ ඉන්නවා තන. කොළපාර. කාටද ආරාධනා කරන්නේ ඈ? කාටද ආරාධනා කරන්න අත දික් කරන් ගියාම? පරිදිරියයි අරුංගුරුත් දරනවා. දුවන්නේ මොකටද? උඹ වීඩියෝ කරන්නේ දැන් ගිහලා. මම මෙතන වීඩියෝ කරනවා. SMK යනවා. හරුංගල යනවා. ඉන්නවා. හරුංගලට නෑ. දැන් අපේ මිනිස්සු තාම නිදියයි. යමු බලන්න. ඔව් දැන් මොකද හිතුනේ? තමයි ඉන්නේ. ඔයා කිල්ලි මෙන්න මෙතනදී යාළුවනේ අපේ දුලා මෙන්න එයාගේ සාත්තරයක් අහන්න ගිහිල්ලා හොඳ ගානකට කිලවගෙන තමයි ඉන්නේ. මං එපා ගියද්දිම කිව්වා අහමු සාත්තරයක් අහමුයි කියලා. මේ පැත්තට නිකන් ආවට පස්සේ මම දැක්කේ ඔය් යනවද ඔය්? එලගිරි නගිනවා ඕන්න එක. එක්කෙනෙක් එනකොට එක්කෙනෙක් යනවා. ඉතින් ඒ තරමට සෙනඟ පොයේ දවසේ වාහන පාක් කරන්නවත් ඉඩ නැහැ. පාක් එකම පිරලා තියෙන්නේ ගොඩක්ම බස් වලින් තමයි. ඉතින් සෙනඟත් ඒමම තමයි. ඔහොම චුට්ටක් කළා ඉඳලා ඉතින් අපිත් තව ටිකකින් යන්න තමයි ලෑස්ති වෙන්නේ.
ඔව් ඒක එනවා. හස්නා. බයිසිකල්කාරයෝ තොබන අස්සෙන් ඇවිල්ලා යන්න බෑනේ මෙතකොට. වන්න එක තමයි පස්. ආන්නේ වැඩි කී. ඔක්කොම නෙකි නිකම්මක් කරන්න. වන්දීම් කද්දී. අර වීඩියෝ රෑ දාලා දැන් දාන්නේ. නෑ රෑට තමයි වයිරල් යන්නේ. මේ ලයික් යන්නේ රෑට ඔය. ලයික් යන්නේ රෑට. නැත්තම් views එක යන්නේ නැහැ කිනිවත් දාන්න. එහෙනම් හෙට දවල්ට දාන්න. ඒතර හරිය. කැමෙන්ට් බලන් ඉන්න මගේ වීඩියෝ එක දානකම්. ඒනේ. මොකද කියන්නේ? මොනවද කියන්නේ? බවුමාරු කැලලක් එක්ක මුලින් කොලේ වට්ටියක් ඇති කොහොමද නේ? මොකද කියන්නේ?
විදියට ඇවිල්ලා අපේ අනුරාධපුර ගමනත් මෙතනින් ඉවරයි. ඉතින් ඊළඟ බ්ලොග් එකකින් හම්බ වෙනකම් ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්.